හැම ව්‍යාපාරයක්ම ආරම්භ වුණේ එක සාර්ථක තීරණයකින්, ලොකු අතීත කතාවකින්. What's your story? NDB Wealth වෙතින් ඔබට තිළින කරන විශේෂ සම්මුඛ සාකච්ඡා මාලාව. ශ්‍රී ලංකාවේ සාර්ථක ව්‍යාපාරිකයින්, නවෝත්පාදකයින්ගේ සාර්ථකත්වයේ සැබෑ කතාව. ජයග්‍රහණ, උගත් පාඩම් ඔබත් සමග බෙදා ගන්නටයි මේ සූදානම. සාර්ථකත්වයට පළමු පියවර තියන්න. What's your story? Powered by NDB Wealth. NDB Wealth, ඔබේ විශ්වාසනීය ආයෝජන සහකරු. අපේ ව්‍යාපාරයේ 1956 මහනුවර කොටුගඩොළු වීදියේ අංක 100 දරන ස්ථානයේ තමයි පටන් ගන්නේ මගේ තාත්තා. එතුමා අතවශ්‍යම කියනවා නම් එතුමා ඒ ව්‍යාපාරය ඉස්සෙල්ලාම කුලියට අරගෙන තමයි එතුමා ඒ ව්‍යාපාරය පටන් ගත්තේ. ඊට පස්සේ එතුමා මම දැනුවත් පරිදි එතුමා 5 දෙනෙක්ගෙන් තමයි ව්‍යාපාරය පටන් ගත්තේ. ඒ 5 දෙනාගෙන් පටන් අරගෙන තමයි දියුණුවක් කරා එතුමා ගියා. මම පාසල් අධ්‍යාපනය ඉම කළා. මගේ පියාත් සමග මම ව්‍යාපාරයට එක්ව වෙනවා. එතන මගේ තරුණ කාලේ. එතකොට මට හිතෙනවා මගේ ව්‍යාපාරය අලුත් විදිහකට නිර්මාණය කරන්න ඕනේ කියලා මට හිතෙනවා. පස්සේ මම පියාත් එක්ක සමග එක්ව වෙලා ඒක නවීකරණය කරලා නව ව්‍යාපාරයක් බවට පත් කරගන්නවා. තව අවුරුදු 10ක් විතරට මගේ මල්ලිත් මගේ ව්‍යාපාරයට එක්ව වෙනවා. පස්සේ මට හිතෙනවා නෑ අපි මෙතන අපි ඔක්කොම එකට ඉන්න හොඳ නෑ. අපි තව බ්‍රාන්චස් දාන්න ඕනේ කියලා අපි තව බ්‍රාන්චස් පටන් ගත්තා. ඒ මහනුවර සිංහ ශ්‍රීරාම්‍ය සමූහ ව්‍යාපාරය නමින් ඒ ව්‍යාපාර ඔක්කොම පටන් ගත්තා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි මහනුවර නගරයට උසස් තත්ත්වයේ කෑම සැපීමේ තත්ත්වයක් අපි ලබා දුන්නා. අපිටත් ඒ වගේම පාරිභෝගිකයෝ ඉතා සුහද නෑකමක් සමග අපිත් එක්ක බැඳී සිටියා. ඒකේ රහස තමයි මම හිතන්නේ ඒක. ඒත් එක්ක මගේ පුතත් අධ්‍යාපනය ගුණ වෙලා නැවතවරත් මගෙත් එක්ක සම්බන්ධ වෙනවා. මගේ පුතා තව හෝටල් කීපයක් පටන් අරගෙන අපි මහනුවර නගරේ ඉතා විශිෂ්ට සේවයක් කරගෙන යනවා. අමතරම අපේ ව්‍යාපාරය මහනුවර නගරේ විවෘත කරනවා. තව 75ක් පමණ ඒ කටයුතු නිම කරලා තියෙනවා. ඒක මම හිතන්නේ මැයි මාසෙ වෙනකොට අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ පුතත්, මගේ දුවත්, මගේ නෝනා මහත්මියත් මගේ ව්‍යාපාරයට ඉතාම සහයෝගයක් දැක්වුවා. ඒක නිසා තමයි මට මේ ව්‍යාපාරය දියුණු කරගන්න හැකියාව ලැබුණේ. ව්‍යාපාර ලෝකයේ හැම තිස්සෙම දිනපතාම එක දිනයක් එක අභියෝගයක්. දෙවෙනි දිනේ දෙවෙනි අභියෝගය. ඒ කියන්නේ හැමදාම අපිට අපි හිතන්නේ නැති වුණාට දවසින් දවස අභියෝගය. මේ හැම දෙයක්ම අපි ජය ගන්න අපේ හිත සහ ආත්ම විශ්වාසය ඇතුව කටයුතු කරන්න ඕන. මට මතක් වෙනවා කොරෝනා සමයේ මුළු අවුරුද්දක් විතර මහනුවර නගරයම සම්පූර්ණ වහලා තිබ්බා. නමුත් මම මගේ ව්‍යාපාරය, මගේ බේකරි නිෂ්පාදන ආයතනයක් තියෙනවා. ඒ ආයතනයෙන් මම මහනුවර නගරයටම සම්පූර්ණ බේකරි නිෂ්පාදන බෙදා හැරියා. අත්‍යවශ්‍යයෙන්ම මට කොරෝනා තිබ්බා කියලා මට ගාණක් නැති වුණා. මටත් මගේ සේවකවනුත් ඉතා ධෛර්යවන්තව මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා. විශාල සංඛ්‍යාවක් මාගේ ව්‍යාපාරය තුළ ජීවත් වෙනවා. ඒ වගේම අපි කරන ව්‍යාපාරය, කැම දෙන ව්‍යාපාරය පින් ඇති වැඩක්. අපි සල්ලි ගත්තත් ඒක බොහොම භක්තියෙන් ගෞරවයෙන් දෙන නිසා මම හිතන්නේ ඒක උතුම් ව්‍යාපාරයක් විදිහට තමයි මම දකින්නේ. අපි විදේශිකයන් සඳහා අපේ ව්‍යාපාර විවෘත වෙලා තියෙනවා. ඒකත් මම හිතන්නේ රටට ගෙනන ලොකු සහනයක් මම හිතන්නේ අපි විසින් කරන සේවාවක්. මම හිතන්නේ ව්‍යාපාරයක් කරන්න පූර්ණ කැපවීම තියෙන්න ඕන. ඉවසීම තියෙන්න ඕන. ගෞරවත්වය තියෙන්න ඕන. ඒ තුල තමයි ව්‍යාපාරයේ ගොඩනැගෙන්නේ. උගාක් ව්‍යාපාරකින් අද තමුන්ගේ පාරිභෝගිකයට සලකන්නේ නැහැ. ඒක තමයි මේ මම හිතන්නේ අපේ ව්‍යාපාරවල කඩාවැටීම් පටන් ගන්න. ව්‍යාපාරයක් කරට වැඩක් නැහැ. තමුන් ඉතුරු කරන්න දැනගන්න ඕන. තමුන් මුදල් පරිහරණය කරගන්න ඕන. මුදල් කළමනාකාරීත්වය දැනගන්න ඕන. හරියට කළමනාකරණය කරේ නැත්නම් කොච්චර මුදල් හම්බුණත් තමුන්ට මුදල් ඉතුරු කරගන්න බෑ. ඒක තමයි මම දකින දේ. ඒක නිසා හැම තිස්සෙම අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තමයි මම හිතන්නේ කළ යුත්තේ.